ඉල් පොහෝ දින වැදගත්කම. වස් එළඹ සිටි භික්ෂූන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා පින්කම සිදු කළ හැකි චීවර මාසයේ අවසන් දිනය වන ඉල් පුරපසළොස්වක පොහෝ දිනය ශාසන ඉතිහාසයේ අනුස්මරණීය සිදුවීම් වලින් සමන්විතයි. ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදූත පිරිස වූ රහතන් වහන්සේලා 69 ලෝවැසි හිතසුව පිණිස ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර යැවීම බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන්ගේ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප හිතසුව පිණිස උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මතු බුදුවන බව නියත විවරණ ලැබීම, සැරියුත් මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම, පසුවස් එළඹි භික්ෂූන් වහන්සේලා පවාරණ විනය කර්ම සිදු කිරීම ඉල් පුරපසළොස්වක පොහොය හා බැඳුණු ශාසනික සිදුවීම් අතර වේ. ලොව ඇති උසස්ම අවබෝධය වූ බුද්ධත්වය ලැබීම පිණිස බුද්ධ කාරක ධර්ම, එසේත් නැතිනම් දස පාරමිතා පිරිය යුතුයි. එය ලේසි පහසු කටයුත්තක් නොවේ. යම් අයෙකුට බුද්ධත්වය ලබාගත හැකිද යන්න පිළිබඳව දැනගත හැකි වන්නේ බුදුරජාණන් වහන්සේ නමකගෙන් පමණි. බුද්ධත්වය ලබා ගැනීමට පෙරුම් පුරන බෝධිසත්වවරයෙකුට තමන්ගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගෙන් ස්ථීර වශයෙන්ම දැන ගැනීම නියත විවරණ ලැබීම නම් වේ. මෙහිදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ එම බෝධිසත්වයන්ට බුද්ධත්වය ලබන බව ස්ථීර වශයෙන්ම ප්‍රකාශ කරන අතර බුදු සිරිත හා බැඳුණු බොහෝ විස්තරද ප්‍රකාශ කරයි. බෝධිසත්වවරයෙකු විසින් නියත විවරණ ලැබීමේදී සම්පූර්ණ කළ යුතු ධර්මතා 8ක් පිළිබඳව බුද්ධ වංශ පාළියේ සුමේධ කතාවේ සඳහන් වෙනවා. ඒ කරුණු නම් මෙසේයි. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබීම, පුරුෂයෙකු වීම, එම ආත්ම භාවයේදී උවද රහත් බව ලැබීමට හේතු සම්පත්තියක් තිබීම, බුදුරජාණන් වහන්සේ නමක් සියසින් දැක ගැනීමට තරම් භාග්‍යවන්තයෙකු වීම, පැවිදි වී සිටීම, අෂ්ට සමාපatti උපදවාගත් ධානලාභියෙක් වීම, ජීවමාන බුදුරජාණන් වහන්සේට තම ජීවිතයේ වද පුදන්නට තරම් ශක්තියක් තිබීම, බුද්ධකාරක ධර්ම පූර්ණයට මහත් කැපකිරීමක් හා ධෛර්යයක් තිබීම. මෙම ධර්මතා 8 යමෙකුට පිහිටා ඇතනම් ඔහු බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ නියත විවරණ ලැබීමට සුදුසුකම් සපිරු අයෙකු වෙනවා. මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වන බව බුද්ධ වංශ පාළියේ සඳහන්. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුරජාණන් වහන්සේලා සිව් නම පහළ වී අවසන්. ඔබත් මාත් ජීවත් වන වර්තමානයේ පවතින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයයි. ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් මතු බුදුවන බවට මෛත්‍රී බෝධිසත්වයෝ නියත විවරණ ලැබුවේ ඉල් පුරපසළොස්වක පොහෝ දිනයි. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් සත්වන වස් කාලය ගත කරනු පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළහ. එෙහිදී වස් 3 මාසම මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කළා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වූ මහා මායා දේවිය මියගොස් තව්තිසා දෙව්ලොව මාතෘ දිව්‍ය පුත්‍රයා නමින් ඉපදී සිටියා. වස් 3 මාස අගදී මාතෘ දිව්‍ය රාජයා සෝවාන් වුණා. 80 කෙලක් දෙවියෝ නිවන් දැක්කා. ගෞතම බුදුරජාණන් වහන්සේ වස් 3 මාස අවසන මහා පවාරණ විනය කර්මය සිදුකොට දෙව් බඹුන්ගේ ගරු සත්කාර මැද මහා පෙළහරින් තව්තිසා දෙව්ලොව සිට මනුලොව සංකස්සපුර නගරද්වාරයට මැවූ රන් හිණෙන් වැඩම කළා. මෙම අසිරිමත් සිදුවීම වප්පුර පසළොස්වක බොහෝ දින සිදු වුණා. මෙම අසිරිමත් පෙළහැර දැක ගැනීමට මහ පිරිස් රැස්ව සිටියා.
එම බුදු අසිරිය දැක බොහෝ දෙනා බුදු බව ප්‍රාර්ථනා කළා. මේ අවස්ථාවේදී ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් නගන ලද ප්‍රශ්න මාලාව සැරියුත් හිමියන් විසඳාලීමත් ආශ්චර්යමත් සිදුවීමක්. මෙම ප්‍රශ්න විසර්ජනයට සවන් දී සිටි මෛත්‍රී බෝධිසත්වයෝ ප්‍රසාදයට පත්ව පැවිදි වුණා. පසු කලෙක චීවර මාසයේදී මෛත්‍රී බෝධිසත්ව භික්ෂූන් වහන්සේට ලැබුණු වස්ත්‍ර යුගලයක් චීවර දානී ආනිශංස සලකාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේට ඉල්පුර පොහෝ දිනකදී පූජා කළා. එක් වස්ත්‍රයක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කුටියෙහි වියනක් වශයෙන් බැඳ අනෙක තීරු කර අලංකාර ලෙස වියන් කෙළවර එල්ලා බැඳ පූජා කොට මහා සංඝරත්නයේ මැද එකත් පස්ව වැඩ සිටියා. මෛත්‍රී බෝධිසත්ව භික්ෂුවගේ මෙම උදාර පුණ්‍යක්‍රියාව දෙස සර්වඥතා ඥාණයෙන් විමසා බැලූ ගෞතම බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව අමතා ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ යයි වදාරමින් නියත විවරණ දුන්සේක. එකල බරණැස කේතුමති නම් රාජධානියක් වේ. එහි සංක නම් සක්විති රජෙකුගේ පුරෝහිත බ්‍රහ්ම නම් බමුණා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පියා වෙයි. පුරෝහිත බමුණාගේ භාර්යාව වූ බ්‍රහ්මවතී නම් බැමිණිය මව වෙයි. නාරුකක් බෝධිය වෙයි. ආදී වශයෙන් මහා සංඝරත්නය ඉදිරියේ නියත විවරණ දී වදාලා රැස්ව සිටි මහා සංඝරත්නය සාදුනාද කළා. මෙසේ මෛත්‍රී බෝධිසත්ව භික්ෂූන් වහන්සේ උතුම් වූ විවරණ ලබන ලද්දේ ඉල් පුර 15 පොහෝ දිනකයි. මේ අනුව බුදුරජාණන් වහන්සේලා 5 නමකගෙන් සමන්විත මේ මහා භද්‍ර කල්පයේ අවසන් වරට බුද්ධත්වය ලබා ගනුවේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. ඉතින් සිත් ශ්‍රාවක සහෘද ඔබ සැමත් මේ උතුම් වූ ඉල් පුර 15ක් පොහෝ දින පේවස් සමාදන් වී දන්සිල් භාවනාදී කුසල කර්මවල නියැලෙමින් සසර ගමන කෙටි කර කෙලවර අමාමා නිවනින් සැනසීම ලැබීමට නොපමාව කටයුතු කරමු. සිත් ශ්‍රාවක ඔබ සැමට තෙරුවන් සරණයි.